ගැඹුණු විජේරත්න මහත්මයාත් සඳහන් කරලා තිබ්බා මේ ඒ බස් රථවල යනකොට මේ ප්ලාස්ටික් සීට් තියෙන. ඒතකොට කොන්දේ අමාරුවක් වගේ එනවා කියලා මම හිතන්නේ එතනට වෛද්‍යීත්මක දැනුමකුත් ඇති සයිටම් එකේ ඉරියත් නිසා. ඒ ඔබතුමාලා ඒ සම්බන්ධව අවධානය යොමු කරලා තිනවද මේ අපහසුතාවයක් වෙනවා කියලා මගින්ට මේ ගැඹුණු විජේරත්න දැඩි විරෝධයක් පළ කරලා තිබ්බා මේ ට්‍රොබස් කියන එක සම්බන්ධව. නෑ එතුමා කියන දේවල්ට එතුමාගේ දරුවෝ සම්මත කරගන්න ඕනේ නෑ. මම දන්නේ නෑ එතුමා මොන අදහසෙන් කිව්වද කියලා. කොහොමද මම කියන්නේ අරක තමයි සමහර ශේෂ්ත්‍රවල තිබෙන ඒකාධිකාරයන් බිඳ වැටීමේදී විවිධාකාර බොරු ප්‍රචාර විකෘති කරලාද ප්‍රචාර සහිතව යම් යම් පාර්ශ්ව මැදිහත් වෙනවා. උදාහරණ උනතරම් තියෙනවා. මේ බස් රථ ගෙන්වීමේදී පෞද්ගලික බස් සමාගම් වලින් එල්ලවන විරෝධය කළමනාකරණය කරන්න රජයට මොන වගේ වැඩපිළිවෙලක්ද අරන් තියෙන්නේ? ඕනෑම ශේෂ්ත්‍රයක් කාර්යක්ෂම කිරීමේදී විධිමත් කිරීමේදී ඒ හරහා ජනතාවට පහසුවක් සැලසීමේදී ඒ ශේෂ්ත්‍රයේ කුඩා කණ්ඩායමකින් විරෝධයක් එනවයි කියන එක මම හිතනවා ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන කියලා. ඒකත් මේ වගේ වැඩක්. ඒ නිසා අපි ඒකට මොහොතේ ලැස්ති. දැනට අපි රජය මගින් මේ බස් රථ ආනයනය කරනු ලබනවා. මම හිතනවා අනාගතයේ ඉඩකඩ පුළුල් වීම අනුව සහ පත්ල පහත් බස් රථ සඳහා ජනතාවගේ ඉල්ලුම වැඩි වෙන එකත් එක්ක සමහර පුද්ගලික අංශයත් ඒකට සම්බන්ධ වෙවි. එයට අවස්ථාව සලසා දෙන ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරයි. මගේ දැනුම හැටියට තවමත් එහෙම සාකච්ඡාවක් තිබෙන බව මම දන්නේ නැහැ.